දුවේ පුතේ මම ඔයාලට අදාරගෙන ආවා තුන් වසර සිංහල පොතේ තියෙන තේරවිලි පාඩම. අපි තේරවිලි ටික ලස්සනට කියලා තේරවිල්ලෙන් කියන්නේ මොනවද කියලා බලමු. තපස් රකින්නවා කෙතේ ඉන්නවා මාළු සොයනවා කියන්න මගේ නම. තපස් රකින්නවා කෙතේ ඉන්නවා මාළු සොයනවා කියන්න මගේ නම කිව්වහම අපිට මතක් වෙන්නේ කවුද? කොක්කා. තපස් රකිලා තනි කකුලෙන් ඉඳගෙන කුඹුරේ ඉන්නේ කවුද? කොක්කා. ආහෙන උත්තරේ කවුද ඉන්නේ පළවෙනියට? තේරෙවිල්ලට උත්තරේ කොක්කා. උඩහා ගෙදර මම යනකොට අඟර දඟර වැලක් තිබුණා මල් සුවඳයි ගෙඩි තිත්තයි නොතේරුවොත් ටොකු 20යි. උඩහා ගෙදර මම යනකොට අඟර දඟර වැලක් තිබුණා මල් සුවඳයි ගෙඩි තිත්තයි. මල් සුවඳයි ගෙඩි තිත්තයි අඟර දඟර වැලක් නම් මොකක්ද උත්තරේ? කරවිල නේද? උත්තරේ ඉන්නේ කරවිල. බලමු එහෙනම් අපි තුන්වෙනි තේරවිල්ල. ගුලක් බලා රිංගනවා ඒක ඇතුලේ කැරකෙනවා ගේ දොර බඩු රැක දෙනවා තේරුවොතින් පඩි දෙනවා. ගුලක් බලා රිංගනවා ඒක ඇතුලේ කැරකෙනවා ගේ දොර බඩු රැක දෙනවා. ගේ දොර බඩු රැක දෙන්නේ දොරේ කවුද? යතුර. උත්තරේ එහෙනම් යතුර එන්නේ. අපි ඊළඟ කවිය බලමු. හතරවෙනි කවිය. දත් තිබුණත් කටක් නැතේ සියලුම දත් නුල්ව ඇතේ අවුල්ලිහා හැඩ කරතේ ඇති ගෙදරක් ඇත්තේ නැතේ. දත් තිබුණත් කටක් නැතේ සියලුම දත් උල්ලු ඇති. මෙතන තමයි උත්තරේ ඉන්නේ අවුල්ලිහා හැඩ කරතේ. අවුල්ලිහා හැඩ කරන්නේ කවුද? ඔළුව. පනාව. උත්තරේ ඉන්නේ පනාව. ඒක අවසානික බලමු. අවසාන තේරවිල්ල 5. පිරිසිදුකම කරන අගේ රැවුනෑ කූරු වගේ මිදුල වටේ යන එනකොට රැවුල ඇදෙයි පොළොව දිගේ. පිටුල වගේ ඉත්තෑගුරු වගේ තියෙන කාගේද? එතකොට මිදුල වටේ යන එනකොට රැවුල ඇදෙයි පොළොව. මොකෙන් අතු ගන්නකොට මිදුල දිගේ රැවුල වගේ ඇදෙන්නේ? ඉද්දෙලෙන් අතු. එහෙනම් දුවේ පුතේ සියලු දෙනාටම තෙරුවන් සරණයි.